අද මම channel එකත් එක්ක නලව සාදර පිළිගන්නම වැඩි channel එකට. අද වීඩියෝ පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් වෙයි කියලා මම හිතලා මොකක්ද කිව්වොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා අපේ RTC එකේ ඉන්න කලින් හිටිය රෑන්කේ මොකද කිව්වොත් එහෙම අර මගේ කලින් හිටියේ ඒගොල්ලෝ පොඩි ක්වොරන්ටයින් ටැංකේ. ඒ ක්වොරන්ටයින් ටැංකේ මම ඒගොල්ලන් අද පොන්ඩ් එකට දැම්මා. පොන්ඩ් එක කිව්වේ ඒක අර ටෙම්පරරි පොන්ඩ් එකක්. අපේ මම පොන්ඩේ තියනවා ඔයගොල්ලෝ දන්නේ නැති සිමෙන්ට් රින්ග් එකයි තව වෝටර්ෆෝල් ස්ටයිල් පොන්ඩ් එකයි. ඒ දෙකේ නැතුව මම පොඩි පොන්ඩ් එකක් ආටිෆිෂියල් විදියට හදලා ඒ කට්ටිය ඒකට දැම්මා. දැන් ලොක් කරගන්න අර පොන්ඩ් දෙකට දාන්න ඒ කට්ටියගේ සයිස් මදි. මේ ක්වොරන්ටයින් ටැංකේ යන්න ඒ සයිස් ලොකු වැඩි දැන් මොකද ක්වොරන්ටයින් ටැංකේ RTC එක යනවා. එයත් දැන් ලොකුයි අඟල් 3ක් විතර. වෙනද ඒ වලට අරයට සාපේක්ෂව growth rate එක අඩුයි. ඒ වුණාට මෙයත් දැන් ගොඩක් size වෙලා ඉන්නවා. අන්න හරි. එයා දාගත්තා. ඕගොල්ලන්ට පෙන්නන්න නම් දැන් අපි ලොකු එක්ක යනවා කොච්චර ලොකු වෙලාද කියලා. ඉන්න පුතා ඔයාලා අපේ පොඩි එක්කෙනාට සාපේක්ෂව ලොකු එක්කෙනා කොච්චර සයිස් ද කියලා වෙනවද? වෙනවද? වෙනවද ඔයාලට මම පොඩි එක්කෙනාවත් අතර නම් පෙන්නන්න. දෙන්න අතර නම් සාමාන්‍යයෙන් ටිකක් ලොකු සයිස් ඩිෆරන්ස් එකක් තියෙනවා. මෙයාට කෑම අඩු කරලා ලොකු එක්කෙනාට කෑම අඩු කරලා පොඩි එක්කෙනාට කෑම වැඩියෙන් දෙන්න තමයි මම ඩයට් ප්ලෑන් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ. මෙයාගේ ෆින්සස් ලොකුයි මෙයාට වඩා. මොකද කිව්වොත් එහෙම ඔයාලා මතකද පොඩි කාලේ මෙයාගේ මේ ලොකු එක්කෙනාගේ ෆින්ස් ඩැමේජ් වෙලා තිබ්බා. ඒකයි එයාගේ ෆින්ස් ලොකුවට බැරලා තියෙන්නේ. ඕගලන්ට මේ RTC එක ගැන සම්පූර්ණ විස්තර බලා ගන්න පුළුවන්. අම දාපු RTC කියාරින් වීඩියෝ බලුවොත් එහෙම පොඩ්ඩක් දකින්න තියෙනවා. අද වීඩියෝ එක පේනවා ඉතින් ඕගලන්ට මම මේ ටැංක් එක ගැන පොඩ්ඩක් විස්තර කරොත් එහෙම පොඩ්ඩක් ඉන්න. ඔන්න ඕගලන්ට වෙන පොන්ඩ් ටැංක් එකක් නෙමෙයි මේක. ඇත්තටම පොන්ඩ් එකක් තමයි. මිනි පොන්ඩ් එකක් වගේ තමයි මේක. මේක රිජිෆෝම් පෙට්ටියකින් තමයි මම මේක හදලා තියෙන්නේ. හදලා තියනක හදලාම නැහැ. එහෙම පිටින්ම දාලා තියෙන්නේ. මේක මං සයිකල් කරලා තියෙන වතුර තමයි මේක යූස් කරලා තියෙන්නේ මං. සහ මෝටර් එක
මෙතන තමයි පැඩල් ලීටර් 1000ක් කරන මෝටර් පවර් හෙඩ් එකක් තියෙන්නේ. ඒකෙන් වතුර පම්ප් කරනවා මෙන්න මේ කැනිස්ටර් ෆිල්ඩ් එකට. මේක DIY කැනිස්ටර් ෆිල්ඩ් එකක්. මම ඕගලන්ට මේකෙත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න YT එකට. ඒකත් ගිහලා බලන්න. සමහරවිට මේ වෙද්දී වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙන්නත් ඉඩ තියෙනවා. ඕගලන්ට පේනවා ඇති මේ පොන්ඩ් එක වගේ 10 ගුණයක් විතර කරනවා මේ ෆිල්ඩ් එක. ඇත්තටම කිව්වොත් එහෙනම් අරක පැඩ ලීටර් 1000 පැඩ ලීටර් 1000ක් කරන ෆිල්ඩ් එකක්. මේකේ ලීටර් 50ක් විතර මේ අපේ රිජ් ෆෝම් පෙට්ටියට අල්ලන්නේ. මම සබ්ස්ට්‍රේට් එක ඇඩියට යූස් කරලා තියෙන්නේ නම් මෙතන චිප් ගල් එකක්. මේක මේ මොකද ඩයි කරලා නැති චිප් ගල් එකක්. මම කලින් ගෙනල්ලා ඉතුරු වෙලා තිබ්බ ටිකක් තමයි මම යූස් කරන් තියෙන්නේ. ඔයාලට පේනවා මේක තමයි අපි මිනි පොන්ඩ් එක තියෙන්නේ. මේක පොන්ඩ් එක මිනි පොන්ඩ් එක මේක RTC ලව. මේකට දැන් මේ කියලා කිව්වොත් එහෙම ඕගොල්ලන්ට මම කලිනුත් කිව්වා අපේ කොරන්ටයින් ටැංක් එකේ මේගොල්ලන්ට ඉඩ මදි. සහ තව හේතුව තමයි ඔයගොල්ලෝ දකින්න ඇති මොන්ටාජ් වල දකින්න ඇති ඔයගොල්ලෝ මම ඇඩ් කරපු මොන්ටාජ් එකේ හිටියා අපේ යෙලෝ සෙන්ටරම් එක්කෙනාව මම ඇඩ් කරලා තිබ්බේ. ඒකත් එක හේතුවක් අපේ කොරන්ටයින් ටැංක් එකට මම එයාවත් ඇඩ් කරා. මොකද කිව්වොත් එහෙම අපේ එයා කලින් හිටිය ටැංකේ ඉඩ මදි. මම ඔයගොල්ලන්ට කලින් ඒ යෙලෝ සෙන්ටරම් ගෙනාපු වීඩියෝ බලන්න දැන් ඒකත් බලලා ඉන්න. ඒ වීඩියෝ එකත් මම ඔයාලට කිව්වා යාව ආටිසිටින් ටැංක් එකට ඇඩ් කරනවා කියලා. ඒක මම යාලා මේකට දැන් මේ යාලගේ වරල වල පොඩ්ඩක් ඩැමේජ් කරලා තිබ්බා. ඒකයි මම මේගොල්ලව කොහොමත් මේකට දාන්න තමයි හිටියේ. මේක වතුර සීසන් වෙන තියලා තමයි මම තිබ්බේ. ඒකින්ද ඒගොල්ලන්ව මේකට දාගත්තා. ඒක බෑකප් එකක් විතර තියන් හිටියේ ඉන්න හොඳයි. මේගොල්ලන්ව දාන්න වතුර සීසන් ගන්න මොකුත් කරන්න ඕනුන්නේ නැහැ. දවස් දෙකක් මේගොල්ලෝ යත් එක්ක හිටියා. ඊට පස්සේ මේගොල්ලන්ට පොඩ්ඩක් ඩැමේජ් කරලා තිබින්න තමයි මම මෙයාලා ආටිස්ට් දෙන්නව මේකට දාගත්තේ. මේගොල්ලෝ තව අංගල් දෙකක් තුනක් ලොක් කරලා අංගල් සාමාන්‍යයෙන් අඩි භාගයක් විතර වුණාට පස්සේ මේගොල්ලන් ඇඩ් කරන අපේ පොන්ඩ් එකට ඒ වීඩියෝ එකත් මම ළඟදීම ගින්න. ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝ එක. කොහොමද තමයි ඕවරෝල් ලොක් එක තියෙන්නේ. ෆිල්ඩ් එක තමයි විශේෂම දේ මෙතන RTC ලොක් කරගන්න. ෆිල්ඩ් එකයි කැමරායි තමයි වැදගත් වෙන්නේ. ෆිල්ඩ් එකේ ඇතුලේ මොනවද තියෙන කියලා කිව්වොත් එහෙම මේකේ ඇතුළ හරියට මම මතක නැහැ. පල්ලෙහාම තියෙන්නේ නම් මට මතක විදිහට පල්ලෙහාම තියෙන්නේ ස්පොන්ජ් වූල් ස්පොන්ජ් එක තියෙන්නේ. ඊට පස්සේ උළු කැට ඊට පස්සේ ගඩොල් වගේක් ඇඩ් කරලා තියෙනවා මං. සහ ඊට උඩින් ආයි ස්පොන්ජ් එකක් තියෙනවා. මේ හැම එකම DIY හදාගත්ත එක තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක උඩින් තියෙන්නේ ඇක්ටිව් කාබන්. ඕල් මේ ෆිල්ඩ් එකේ වීඩියෝ එකත් මං ගිහින් නම් ඔයගොල්ලෝ සමහරට අප්ලෝඩ් කරන්න තියෙන මං කලින් කිව්වා වගේ. now ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝ එක ફોකස් වෙන්න ආටිස්ට් ඉස්සර දෙන්න. ඔයාලට වෙනවා මෙයා නම් දැන්නවත් පේනලා කරලා ඉන්නවා. මෙයා පොඩ්ඩක් පැත්තකටලා ඉන්නේ. ඕගොල්ලන්ට පේනවා ලොකු සයිස් ඩිෆරන්ස් එකක් තියෙනවා. සාමාන්‍ය ලොකුම එක ලොකුත් නෑ. දැන් බඩගින් ඉන්නේ මේගොල්ලන්ට මං ෆීඩින් වීඩියෝ එකක් ගේන්න. එහෙනම් අද වීඩියෝ කොහොම තමයි මං ගිහින් එන්න.